කෝ පුතා ලෑස්තිද? හරි. ඉතින් ඉක්මන් කරන්න. පරක් වුණොත් මේ ට්‍රැෆික් එකේ යන්න ලේසි වෙන්නේ නැහැ. පස්සේ පොඩි එකෙක් ඉන්නවනේ. අපේ නෑ කොමෙඩි දිහා. ෆොටෝ ගත්තා නම් අපි මාත් වෙනවා. පවුපින් බල බල ඉන්න වෙලාවක් නෙමෙයි යකෝ මේක. වෙඩි දිහා යකෝ. පිස්සුද? මේ පොඩි එකා මගේ එකා වගේ. තොට දැන් මම වෙඩි දින හොඳේ. හා? ටිකිරි අද පුතා අරගෙන යනකොට මාර වැඩක් නේ උනේ. මං හිතන්නේ සල්ලි මං කොල්ලයක්. කට්ටියක් වෙඩි තියාගත්තා. හොඳ වෙලාවට මං පින්තූර ටිකකුත් ගත්තේ. එක පාරටම මුන් අපි එලවගෙන ආවනේ ටිකිරි. මං බයිසිකලේ එලෙව්වා මාර එලවිල්ලක්. ඔන්න පුතත් දැක්කා. නේද පුතා? අම්මේ කාලෙකට පස්සේ තමුතිත් එහෙනම් ෂෝක් වැඩක් කරලා තියෙනවා. ටොප් ඩේ ඔයි. බන්ටි
මෙව්වා පත්තරේ දාපු ගමන් අපේ පත්තරේ සේල් එක ෂුවර් එකටම වැඩි වෙයි. තමුසේ අර හැමදාම ඉල්ලන ප්‍රොමෝෂන් එකටත් හොඳක් වෙයි. බන්ටි තමුසේ කිව්ව නේද උන් තමුසේව දැකලා තමුසේක පස්සේ එළවන් ආවා කියලා. ඒකනේ සර්. ඒ වුණාට මම බය වුණේ නැහැ. ඒ වුණාට බන්ටි තමුසේ ටිකක් ප්‍රවේශම් වෙනවා. මතකනේ අර එකපාරක් ඇමතියෙක්ගේ පින්තූරයක් අරගෙන දාගත්ත ලෙඩේ. ඔව් සර්. ඒ බන්ටි මොකටද තමුසේ මේ කරේ? Sorry sir. මල්ලා තමුසේ කෙනා පින්තූර ටිකක් පිච්චුවනේ. ඒව නම් ප්‍රශ්නයක් නැහැ සර්. මං වෙන කොපි ටිකක් ගහලා ගෙනත් දෙන්න. අම්මෝ Sorry sir. කිසිමනවා මල්ලා තව ටිකේ මාවත් පිච්චිලා මෙන්න. බයල්ල පත්තා මොකද බුරු මොකරන්නේ? අපිට මේ බුරෝ එක ඉන්න එක ගහපන්. ඔව් කොල්කපයි. තබන් ගෑවන නාගෙන වතුර බාජුකුත් කෙනෙක්. මොනා ගල්ලිප්පක් කලවැද්දා. කොහෙන්ද ෆොටෝකාරේ කොයි වෙලාවෙ ඔතෙන්ට ආවේ? කොහේ කෙද්දමු? කවුදමු? ඒකනේ අපිටත් හිතාගන්න බෑ මු කොහෙන් කඩාපාත්තුනාද කියලා. අපේ කරුම වෙලාව නේ. ඉක්මනටම මුව හොයාගෙන උගේ කැමරාවයි ෆොටෝ ටිකයි අපේ අතට අරගෙන මුව ඉවරයක් කළා දාන්න ඕන. නැත්නම් අපිත් ඉවරයි. සයිකලේ නම්බරේ නම් මට මතකයි. ඒක හොඳයි. ඒක හොඳයි. කොහොම හරි ඕකව ඉක්මනට හොයා ගන්න ඕන. ඊට පස්සේ ඕකව මෙහාට ගෙනල්ලා අඬු කඩලා අත් අඹරවලා මොනවද මොච්චර කල්පනා කරන්නේ? කීම වෙලාවට මොටර් සයිකල් නම්බරේ? 21.02. ගම මහන්සි ඇතිනේ මොනවා හරි බොමු. අවුලක් නෑ. ටිකිරි මේ රාලහමිලා දෙන්නට බොන්න මොකුත් ගේන්න. පුදුම වීර වැඩක් නේ ඔබතුමා කරලා තියෙන්නේ. ඔය කවුරු මොනවා කිව්වත් නිර්භීත මාධ්‍යවේදීන් කට්ටියකුත් මේ රටේ ඉන්නවා. ඔව් මාත් අතෑරියේ නෑ. මං තව හොඳ පින්තූර ටිකක් ගන්න ඕක මගේ පස්සේ එලවගෙන ආවේ නැත්තම්. පත්තරේ දාන්න කලින් මේවා අපිට ගෙනත් දෙන්න තිබුණනේ. කිව්වට තරහ වෙන්න එපා. මිස්ටර් බන්ටි කරපු මේ වැඩේ ගැන අපේ ලොකු සර්ගේ හිත එච්චර හොඳ නෑ. ඔව් මං කිව්වත් එක්ක අපේ මේ කත්රු මහත්තයානේ. දැන් ඉතින් ඕක ගැන කතා කරලා වැඩක් නෑ. වෙච්ච දේ වෙලා ඉවරයිනේ. කොහොම වුණත් මිස්ටර් බන්ටිට වෙනකට වඩා පරිස්සම් වෙලා ඉන්න වෙයි. මං හිතන්නේ උන් දරුණු හොරු කට්ටියක්. ඒක මොකද? සීනි අඩුද වැඩිද? නෑ සීනි ප්‍රශ්නයක් නෑ. ඒක පොඩ්ඩක් නිවිලා. ගානක් නෑ. අපෝ දෙන්න. ඕක ටක් ගාලා රත් කරලා දෙයි. ටිකිරි පොඩ්ඩක් බලන්නකෝ. ඔය රාලහාමිගේ තේක ඒකත් නිවිලාද? මට නම් ප්‍රශ්නයක් නෑ. මං එච්චර උණුහුමට කැමති නෑ. සුපිරි මොනවද සුපිරි කලේ? මේ සමා වෙන්න. සුපිරි බලන්න ඔයා කරපු වැඩේ.
අඳුරගන්න පුළුවන් වෙයි මම හිතේ. කවුද? ඔබතුමානේ අර යක්ෂණියකින් අපිට කරදර වෙච්ච වෙලාවේ උදව් කළේ. මතක නෑ? ආපු මතක් කරන්න එපා ඒ පට්ට යක්ෂණීව. එදා ගාපු ඉදල් පාරට තාම මගේ ඇඟිලි දෙකක් ඇමට් වෙලා. කොහෙන්ද ඒ යක්ෂණිය? තාම තමුසලෑ ගෙදර අරක් කරගෙන ඉන්නවද? ඔබතුමාට මතකයි නේද අර මගේ යාළුවා? ඒ අය යක්ෂණියව කසාද බැන්දානේ. මොනවා? ඒ යක්ෂණීව කසාද බැන්දා? පුදුම කරුමයක් නේ ඔය අහිංසක නරපණුවට පළ දීලා තියෙන්නේ. අපේ ලොක්කගේ ඩයිවර් මාතලීටවත් බෑනේ ඔච්චර වේගකින් කරත්තේ දක්කන්න. කවුද? ඒගොල්ලෝ මොකද ඔච්චර වේගකින් සද්ද දාගෙන හයියෙන් යන්නේ? ඒ තමයි මේ රටේ ඉන්න දෙවිවරු. ඒගොල්ලන්ට මේ රටේ තියෙන වරප්‍රසාද මං හිතන්නේ දිව්‍ය ලෝකේ ඉන්න ඔබතුමන්ලටත් නැතුව ඇති. රියලි? ඉතාමත් දැකුම් කළු වාහන. ඔව්වත් මේ හදන බඩු. රියලි? මේඩ් ඉන් ශ්‍රී ලංකා. Excuse me. Hello? 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 මේ හරියට සිග්නල් මදි වගේනේ. ඇයි? ඒ Wi-Fi එහෙම නැද්ද? මොනවා? Wi-Fi? ඇයි මෙහෙ තියෙනවද? මේ කොහෙද නැත්තේ? ගෙවල් වල টয়ලට් වල පවා තියෙනවා. පුතුම දීමන්නේ දුන්නේ. හලෝ. චෝ. චූටි. මේ අදත් ටිකක් එන්න රෑවි. මම බවන්ට ලං වෙලා ඔයාට මිස් කෝල් එකක් දෙන්නම්කෝ චූටි. ඔය ඉතින් බලනකො මේ ගෑනු මේ වගේ තැනකටවත් ඇවිල්ලා නිදහසේ ඉන්න දෙන්නේ නෑනේ. බලනකො හැම වෙලාවෙම මේ මගුල ඕෆ් කරන්න අමතක වෙනවනේ. ඇහුණද දන්නේ නැහැ. ඇහුණනම් අද මම ගෙදර ගිහිල්ලා ඉවරයි. අහිංසක පුරුෂ ජීවිත කඩා විසිරුවන ලෝකෙ තියෙන බලගතුම උපකරණය. ඔබතුමා මොනවද බැලුවේ? මම මේ බැලුවේ මාත් එක්ක ආපු එකෙක් මේ අහල පහලට ගියා. ඌ මොකද තාම නැත්තේ කියලා. මේ ඔබතුමා මේ මටත් ඔය කන්නඩි චුට්ටක් දෙනවද බලන්න. ඕකෙන් හරි ලස්සනට ගොඩාක් දේවල් පේනවනේ. බලන්න. හැබැයි මේ ගිය සැරේ වගේ මේක කෙලගෙන එහෙම යන්නේ නෑ. මට තාම තේරුම් ගන්න බෑ මෙහි ඉන්න නරපණුව ගැන. ඇයි මොකද? නෑ. මොකද නෑ. පුදුම කට්ටක්නේ කෑවේ. කොහේවත් බඩු නෑ ලොක්කා. අද මේ රටේ අමුතු දවසක්ලු පෝය කියන. එදාට ඔක්කොම වහනවලු. පුදුම නර ලෝකයකට තමයි ඉඳලා මාත් ආවේ. මේකත් හොයාගත්තේ බොහොම අමාරුවෙන් හොර පොට්ටයකට ගිහිල්ලා. හැබැයි පෝය කියලා ඒ වයින් අඩු කොහොඩුවක් නෑ. ඕන තරම් බඩු තියෙනවා. තන හොයාගන්න තමයි ටිකක් අමාරුනේ. කවුද මේ පණුව? මේ කලිනුත් නරලෝකෙදි හම්බෙච්ච නරෙක්. හොඳ හාදයක්. මේ මගේ භවනේ වැඩට ඉන්න මගේ බඩියා. එස් දන්ත. එස් කියන්නේ සත් දන්ත. මෙයත් හැමදෑම කියනවා නරලෝකෙට යනකොට එක් කරගෙන යන්න කියලා. කරදරේ බෑ. මම මේ සැරේ මූ එක්කන් ආවා. නමේ හැටියට මෙයාගේ රූපේ මදිනේ. මෙයාගේ නම දන්ත වුණාට කටේ දතුත් නෑ හරියට. මම නම් හිතුවේ මේ වගේ පඟර නැට්ටෝ ඔබතුමා වැඩවසන දිව්‍ය ලෝකේ වාසය කරනවා කියලා. අනිත් එක අපේ ලෝකෙත් මේ පඟර නැට්ටෝ
බයිතවල මම එසේ මෙසේ දෙයියෙක් කියලා. තාම මොකක් හරි කිව්වොත් පොළොයි. අන්තෝ. රෙද්ද පොළොයි ගහුවාගේ. මේ පැත්තකට වෙලා හිටපන් පොඩ්ඩක්. මු අඳුරන්න තාම දිව්‍ය පුත්‍රයෝ කියන්නේ කවුද කියලා. උඹ දැනගනින්. උවයිමත් අපේ අයියගේ හොඳ යාළුවෙක්. හිතාන් හෙටම වෙනෝ සුදු කරත්තයක්. පොඩ පැත්තකට වෙලා හිටපන්කෝ. මොංගට නරපන්වන්ට අපි දෙකෙන් දෙනවද ලොක්කා? යකෝ මේ තන්තෝ අපි ඇවිල්ලා ඉන්නේ මුංගේ ලෝකෙට. එතකොට කොහොමත් අපි සෙකන්ඩ් තමයි. බොස් කියේ අනිත් ලෝකත් මේ වගේද? මොනවද මේ කියන්නේ? මම මේ ළඟදී ගියා අඟහරු කියන ලෝකෙට. තූනද කි. බොන්න වතුර පොදක් නැහැ. ඒක බලනකොට මේක සුරපුරයක් බං. හැබැයි බොස් මම නම් මොකක් වුණත් මේ ඉන්න උන්ට බාල් වෙන්නේ නැහැ හොඳේ. මෙහෙ ඉන්න උන්ට යමක් කමක් කරගන්න පුළුවන් වෙලා තියෙන අර රුපියල කියන එක බාල්දු වෙලා තියෙන හැටියට උඹේ බාල්දුව මොකද්ද දන්තෝ මුන්ට? කවුද රම්මුතු ඇදිමින් සරසිලා එන නරපණුව දෙන්න? පොලිසිය මහත්තුරු. පොලිසිය? ඌ අතේ තියාගෙන ප්‍රසිද්ධ ස්ථානවල ගැවසෙන්න බෑ. අනිත් එක අද පොයේ දවස. පෝය? ඔව් හුට. අනේ ලෙන්ටි. ඔයාව දෙක කල්ලානේ. යක්ෂණී බලන්නකෝ ඉතින් පරණ ගෙදරම තාමත් බාන්ටි එකේ ඉන්නවද? නොටි පැල්ලි. ඔප්පෝ. මොකද ඔයා බය වෙලා වගේ ඉන්නේ? ඉතින් මමත් බලන්න. යක්ෂණියෝ අයියෝ මොකෙන්ද මන් දන්නේ?